හායි කොහොමද ඔයාලට මගේ YouTube channel එකට ඔයාලා වදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද අපිට නම් අද උදේ ඉඳන් වහිනවා. ඔයාලගේ පැතිවලට කොහොමද වහිනවද? එහෙමත් නැත්නම් පෑවිල්ලද? හදිස්සියෙම මගේ යාළුවෙක් ආවා ඊයේ මාව බලන්න. ඉතින් එයා එනකොට මට ලොකු නිව්ටෙලා ටබ් එකක් අරන් ඇවිල්ලා තිබුණා. ඉතින් මං කල්පනා කර ඉතින් මේකෙන් මොකද කරන්න කියලා මට අයිඩියා එකක් ආවා. හවසට කන්නේ ක්‍රීප්ස් ටිකක් හැදුවා නම් හොඳයි මේකෙන් කියලා. අද වැස්සයි සීතලයි. ඉතින් ඒ වයිබ් එකට නියමෙටම මැච් වෙන හින්දා මං ඉතින් ක්‍රීප්ස් ටිකක් හදන්න තීරණය කරා හවසට. මම මැරි කරන්න කලින් ඉඳලම ගෙදර ඉන්න කාලේ ඉඳලම හරිම ආසයි එක විදියට කෑම හදලා බලන්න. ඉතින් ගෙදර ඉන්න කාලෙත් මම හැදුවා. මැරි කරාට පස්සේ ඇත්තටම මගේ හස්බන්ඩ් මං හදන කෑම හරිම රසයි කියලා කනවා දැක්කම මට හරිම සතුටුයි. ඒ නිසා ඉතින් මම හැමදාම try කරනවා මොනවා හරි අලුත් කෑමක් එයාට හදලා දෙන්න. ඉතින් ඔහොම කාලයක් යනකොට අපේ පොල්ට චූටි අමුත්තෙකුත් එකතු වුණානේ. දැන් ඉතින් එයාත් හරිම කැමතියි මං හදන කෑම කන්න. ඉතින් ඔය දෙන්නටම ආසෙහින්ද තමයි මං අද ක්‍රීප්ස් හදන්න ගත්තේ. ඔයත් ආදරණීය බිරිඳක් නම් ආදරණීය අම්ම කෙනෙක් නම් try කරලා බලන්නකෝ. ඔයා දන්න විදියට පුංචි කෑමක් හරි ඔයාගේ මහත්තයාට ඔයාගේ බබාට හදලා දෙන්න. එයාලා ඒක රස කර කර කනවා දැක්කම අපිට ලැබෙන තෘප්තිය ඇත්තටම මට නම් වචන වලට ඒක හරවන්න බෑ. ඒක හිතට පුදුම සතුටක් මට නම් දැනෙන්නේ. ඒ වගේම තමයි අපි එහෙම කෑමක් හදලා දුන්නම පවුලේ අයගෙන් අපිට ලැබෙන අගය කිරීම. සමහර වෙලාවට ඇත්තට මේක හිතපු තරම් රස නැති වුණත් පවුලේ කට්ටිය ඒක හරිම රසයි කියලා කියනකොට ඇත්තටම හිතට හරිම සතුටක් දැනෙනවා. දැන් මගේ හස්බන්ඩ් නම් මං කෑමක් හදලා ගිහින් දුන්නම එයා දන්නවා මං බලාගෙන ඉන්නේ ඒකේ කොහොමද රසයිද කියලා කියනකම් කියලා. ඒ නිසා එයා අනිවාර්යෙන් පළවෙනි කට කාලා මට කියනවා අනේ මේක නෑ රසයි කියලා. ඒක බලාගෙන ඉඳලා අපේ චූටි පුතත් මං එයාට මොන කෑම දුන්නත් මොන බීම හදලා දුන්නත් එයාට කිරි එක හදලා දුන්නොත් එයා දෙන ගානේ එක උගුරක් බීලා මට කියනවා රසයි අම්මී කියලා. චූටි කාලේ ඉඳලම අපි පුංචි දරුවන්ට හොඳ දේවල් කියලා දෙනකොට එයාලා ඒ පුරුදු තමයි එයාලගේ ජීවිත කාලයටම අරගෙන යන්නේ. ඒ දරුවා දුවෙක් වුණත් ඒ දරුවා පුතෙක් වුණත් අම්මා තාත්තා විදියට අපි දැනගන්න ඕනේ දරුවන්ට හොඳ පුරුදු කියලා දීලා රටට දැයට වැඩදායි දරුවෙක් විදියට සමාජයට දායාද කරන්න. ඒක තමයි ඇත්තටම මම නම් හිතන්නේ වගකීමක් තියෙන දෙමව්පියෝ විදියට අපිට තියෙන පළවෙනිම රාජකාරිය. ඉතින් ඔයා දන්නවද අම්මා කෙනෙක් යටින් හදන කෑමකට සම කරන්න පුළුවන් කෑමක් මං අහලා තියෙන විදියට නම් මේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ. ඇත්තට මේ කතාව හරියටම හරි. ඔයා මොකද දන්නවද? ඔයා ඒ හදලා දෙන කෑමට අඩුම කුඩුම විතරක් නෙමෙයිනේ. ඔයාගේ ආදරෙත් එකතු කරලා තියෙනවානේ. එතකොට ඉතින් කොහොමත් ඒ කෑමයි රස වැඩි වෙන එක අහන්නත් දෙයක්ද නේද? දැන් නම් මම ඔයාලත් එක්ක කතා කර මගේ ක්‍රීප්ස් හදන වැඩේ අන්තිම අදියරයට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් තියෙන්නේ ඉතින් මැද්දට නිව්ටෙලා දාලා රෝල් කරලා ගන්න. සමහර කට්ටිය නම් මේක ත්‍රිකෝණ හැඩයටත් නවා ගන්නවා. හැබැයි කන්න ලේසි හින්දා මම මෙහෙම රෝල් කරලා තමයි හදන්න කැමති. අපේ බබාසේ මේ විදියට කන්න. ඒ නිසා ඉතින් මෙහෙම හදලා ගත්තා. අද පළතුරු මුකුත් නම් තිබ්බේ නෑ ඉතින්. ඒ නිසා රසට තේ එකක් හදාගෙන මේක තමයි අපි හවසට කෑවේ. මේ වගේ රස කෑමකුයි උණු මූණු තේ එකකුයි සීතල හවස් වරුවකුයි කියන්නේ ඉතින් තව මොන කතාවද නේද? මම නම් විඳින්න ආසම ෆීලිං එකක් තමයි ඒක. එහෙනම් අදට ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම අපි හමු වෙමු. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. මතක ඇතුව මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.